පේනවනේ ඉතින් දෙපැත්තේ තියෙන මාව වට කරන් ඉන්න බාණ්ඩ ටික. එහෙනම් අද කතා කරමු Vivo expert book ගැන. Vivo book කියලා එකක් තියෙනවා. අද කතා කරන්න යන්නේ එක්ස්පර්ට්ලාට මොනා ගැනද? පේනවනේ ඉතින් දෙපැත්තම වට කරගෙන ඉන්න බාණ්ඩට එහෙනම් අද කතා කරමු Asus expert book ගැන. ලැප්ටොප් එක අන්බොක්ස් කරන්න කලින් විශේෂ දෙයක් මතක් කරන්න තියෙනවා අපේ කොල්ලෝ කෙල්ලොන්ට. ඉතින් මේ ලැප්ටොප් එක ඕගොල්ලෝ ගොඩක් රික්වෙස්ට් කරපු ලැප්ටොප් එකක්. මට අන්බොක්ස් කරන්න කියලා ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලපු ලැප්ටොප් එකක් තමයි මම මේ අරගෙන ආවිලා තියෙන්නේ. ඉතින් කලින් වීඩියෝස් වල ඕගොල්ලෝ මතක ඇති මම Asus Vivo book එකකුත් අන්බොක්ස් කරා. හැමෝම ආස මේ Asus brand එකේ එන ලැප්ටොප්ස් ගැන තව දුරටත් කතා කරොත් ඉතින් බජට්ම රේන්ජ් එක එනවා guys. මම කලින් අන්බොක්ස් කරපු Vivo book එක. ඉතින් ඊට පස්සේ එන්නේ mid range එකේ එනවා මෙන්න මේ expert book එක සහ expensive ගොඩක්ම ගණන් සහ high quality laptop එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන් ZenBook laptop එක. ඉතින් සරලව කිව්වොත් අද මම මේ අරගෙන ආවිලා තියෙන්නේ මධ්‍යමයා. ඒ කියන්නේ mid range එකේ තියෙන laptop එක. වැඩි කතා නැතුව ඇරලා බලමු box එක. අදත් ගන්න යන්නේ දෙන්න යන්නේ කැපුම් පාර ආයේ one shot knockout වෙන්න. මාත් එක්ක ඉතින් මේ මොනවාද සීල් වලට මාත් එක්ක හැප්පෙන්න බෑ guys. හරි. එහෙනම් ඇරලා බලමු. කොහොමද මේක අරින්න තියෙන කියලා මුලින්ම පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනවා. මේ ඉතින් එක එක ලැප්ටොප් වල ඉතින් මම ඔයගොල්ලන්ට හැමදාමත් කියන වගේ unbox experience එක වෙනස්. මේක මාරයි guys. මෙන්න බලන්න. මේක නිකන් අර පොතක් කරනවා වගේ නිකන් අර පීසා පෙට්ටියක් කරනවා වගේ සීන් එකක් තියෙන්නේ. මාරම ලස්සන විදියට මේක කරනවා. ඉතින් මෙතන වෙනම නිකන් තියෙනවා. අපි ඒක මුලින්ම අරලා බලමු. අනිවාර්යෙන් ඉතින් මෙතන චාර්ජරේ ආයෙ නිකන් ලක්ෂයක් කොට්ටු අල්ලන්නද. චාර්ජරේ තමයි මේක ඇස්සේ තියෙන්නේ. පොඩ්ඩක් වැරදුනා චාර්ජරේ එක කොටසයි මේක ඇස්සේ තියෙන. අනිත් එක පොඩ්ඩක් හොයාගන්න වෙනවා. අපි ෂේප් එකේ මේකත් මේ පැත්තෙන් තියාගෙන මේක අපු වහමු. එහෙනම් වෙන නිකන් අරින්න කෑලි බෑරි නේ. අපි අරලා එළියට අරගෙන බලමු ලැප්ටොප් එක. මෙන්න තියෙනවා බාණ්ඩේ. මේකත් මෙහෙමම තියාගමු. අපි බලමු තව මොනවාද බොක්ස් එක ඇතුලේ ඇවිල්ලා තියෙන්නේ කියලා. පේපර් වර්ක්ස් එකක් මට බලා ගන්න පුළුවන් ලස්සනට. QR කෝඩ් එකක් තියෙනවා. තෙල් කෝඩ් එකක් දන්නෙත් නැහැ. තව අනම්මනම් දේවල් ටිකක් තියෙනවා. තනි රූල් පොතක් වගේ එකකුත් තියෙනවා. ඒකත් අපි පැත්තකින් තියාගමු. මේක මොකද්ද මම මේ කල්පනා කරේ මේක මොකද්ද කියලා අපි ඒකත් බලාගමු පොඩි නිකන්. ඩබල් ටේප් එකක් වගේ අමුතු සීන් එකක් ඒකත් අපි තවටකින් කල්පනා කරලා බලමු මොකද්ද කියලා. ඒත් එකම තවත් මෙතන වෙනම බොක්ස් එකක් තියෙනවා. ඒකේ ඇස්සේ තමයි අපේ චාර්ජරේ ඉතුරු කොටස. මෙන්න මේ විදිහට තමයි අපේ චාර්ජර් එකේ අනිත් කොටස බලා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි ලැප්ටොප් එකේ දේවල් ටික ඇවිල්ලා තියෙන්නේ. ලැප්ටොප් එක අතට ගත්ත ගාම මෙන්න මේ කවර් එක ගහලා තියෙනවා guys. ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි කියලා. ඉතින් අයි එහෙම ගහලා තියෙන්නේ. මං හිතන්නේ මේකේ ගහලා තියෙනවා දි รา පත් වෙනවා කියලා. මේක මරුනේ. ඉතින් මට මතකයි මම Vivo book එක unbox කරද්දී ඒකේ ආවේ පොඩ්ඩක් ඉටිකොල සීන් එකක්. ඒ කියන්නේ ඒකට බඩේ පහරක් දෙ කියන්නේ කුඩම්මගේ සැලකිලි සීන් එකක් තියෙන්නේ. මේක නම් මං හිතන්නේ අනිවාර්යයෙන්ම පොෂ් කට්ටියට පාවිච්චි කරන්න ඕන එකක්. මං හිතන්නේ පොෂ් කට්ටියටම හදපු එකක්. මං වගේ පරිසරයට ආදරය කරන මං වගේ ගස්වැල් එක්කම ඉන්න කොල්ලෙක්ට හදපු ලැප්ටොප් එකක්. කොල්ලෙක්ට නේ කෙල්ලෙක්ටත් අනිවාර්යයෙන්ම හදපු ලැප්ටොප් එකක්ද කොහෙද? හරි. එහෙනම් මේක ෂේප් එකේ අපි එළියට ගමු. ඉතින් මේක එළියට ගද්දිම මට පේනවා මේක නිකන් ලාමක ටින්ටින් කවරයක් තමයි මේකේ තියෙන. අනිවාර්යයෙන්ම මං හිතන්නේ ඒ හින්දා තමයි මේක දි รา පත් වෙන්නේ. මේක ගස් කොළන් වලින් හදලා දන්නෙත් නෑ. හරි ඒක ෂේප් එකේ පැත්තකින් මෙහෙම තියාගමු. ඉතින් අතට ගත්ත ගාම කවර එළියට ගත්ත ගාම ආව නිකන් පට්ට සුවඳක්. එහෙනම් කුළුඳුල් සුවඳ ඉඹලා බලමු හැමදාමත් වගේ. wow guys මේක නම් සිරාටම සෙන්ට් එකක් ගහලාද කොහෙද තියන්නේ. මාරම සුවඳක් තියෙන. එහෙනම් මේ විදිහට තමයි ඔයගොල්ලන්ට Asus expert book laptop එක බලා ගන්න පුළුවන්. එහෙනම් ඇරලා බලමු නේද laptop එක. මෙන්න මේ විදිහට මම හරව ගන්න. එතකොට ඔයගොල්ලන්ටත් බලා ගන්න ලේසි. එහෙනම් මේක උස්සලා බලමු. මරු. එහෙනම් මෙන්න මේකත් අයින් කරලා බලමු ඔන්න ඔය විදිහටම. wow guys ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ තියෙන ප්‍රීමියම් ලුක් එක සහ මට ඔයගොල්ලන්ට ඒක පේන්නේ මට මෙතනට පේනවා මේකේ ප්‍රීමියම් බිල්ඩ් එක. ඒ කියන්නේ නිකන් මේක Vivo book වලට වඩා සෑහෙන බිල් ක්වොලිටි එකෙන් උඩින් තියෙන ලැප්ටොප් එකක්. එහෙනම් අපි ඔන් කරලාම ඊටරට එක කතා කරගමු නේද? මෙන්න මේ විදිහට කීබෝඩ් එකෙන් කෙරෝලෙන් ලස්සන්ට
power on switch එක දීලා තියෙනවා, power on button එක දීලා තියෙනවා. මෙන්න මේ විදිහට laptop එක on වෙනවා අපිට බලා ගන්න පුළුවන්. Asus කියලා මෙතනින් ලස්සනට වැටෙනවා. නියමයි. ඔන්න ඔය විදිහට තමයි laptop එක on වුණාම ඔයාලට පේන්නේ. ලැප්ටොප් එක අතට ගත්ත ගාම මට දැනෙනවා මේ ලැප්ටොප් එකේ තියෙන බර. ඉතින් ඕගොල්ලන්ට මම කිව්වා වගේ මේ ලැප්ටොප් එකේ තියෙන සුපිරි බිල් ක්වොලිටි එකක් සහ සුපිරි ප්‍රීමියම් ෆීල් එකක්. ඉතින් බිල් ක්වොලිටි එක වැඩි උනායි කියලා මේකේ බර ගොඩක් වැඩි කරලා නැහැ මට ගේවන්න නැතුව. මේ ඇස් දෙක වියාගෙන කිරි කචි වගේ තනි අතින් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති Vivo book lap එක. ඉතින් ඒකත් මේ බරම තමයි. හැබැයි මෙච්චර බිල් ක්වොලිටි එකක් ප්‍රීමියම් ෆීල් එකක් Vivo book එකේ තිබ්බේ නැහැ. හැබැයි මේක ප්‍රීමියම් ෆීල් එක බිල් ක්වොලිටි එක ඔක්කොමත් එක්ක බරත් මේගොල්ලෝ ලස්සනට අඩු කරගෙන තනි අතින් ඕනම තරම් වෙලාවක් පැය ගාණක් වුණත් ගේමක් නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිහට ලැප්ටොප් එක හදලා තියෙනවා. මේ ලැප්ටොප් එක ගැන නම් කතා කරන්න දේවල් මාරම ගොඩක් තියෙනවා. ඉතින් අපි මුලින්ම බලමු මොකද්ද මේ මෙන්න මෙතන ගහලා තියෙන්නේ ඩිරාක් කියලා. ඉතින් ඕගොල්ලොත් බලන්න ඇති මොකද්ද මේ ඩිරාක් කියලා ගහලා තියෙන්නේ කියලා. ඉතින් ඩිරාක් කියන්නේ මෙන්න මේ ලැප්ටොප් එකට ඇවිල්ලා තියෙන සුපිරි ප්‍රීමියම් සවුන්ඩ් සිස්ටම් එක නැත්නම් ඔඩියෝ සිස්ටම් එක. ඉතින් මම මේ ප්‍රයිස් රේන්ජ් එක යන අනිත් ලැප්ටොප් වල නම් ඒ වගේ සවුන්ඩ් ක්වොලිටි එකක් දැකලා නැහැ. ඉතින් මේ ලැප්ටොප් එකේ ලෝ පැත්ත මාරම ක්වොලිටි, හයි පැත්ත මාරම ක්වොලිටි. ඒ කියන්නේ සරලවම ඕගොල්ලන්ට තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ ලැප්ටොප් එකේ තියෙන සවුන්ඩ්ස් වල ක්ලැරිටි එක පට්ට ක්වොලිටි. ඒ කියන්නේ next level sound quality එකක් මේ ලැප්ටොප් එකේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒත් එක්කම අමතක කරන්න බෑ අපිට මේ පේන ඩිස්ප්ලේ එක. මේ ලැප්ටොප් ප්‍රයිස් රේන්ජ් එකේම යන අනිත් ලැප්ටොප් වලට වඩා මේ ලැප්ටොප් එකේ මාරම විදිහට ඩිස්ප්ලේ ක්වොලිටි එක වැඩි. ඉතින් ඒ කියන්නේ ඔයගොල්ලන්ට සරලවම තේරෙන විදිහට කිව්වොත් මේකේ බ්‍රයිට්නස් වැඩි, මේකේ ඉමේජ් ක්වොලිටි එක, වීඩියෝ ක්වොලිටි එක අනිත් ලැප්ටොප්ස් වලට වඩා මාරම වැඩි. ඉතින් පොඩි අවුලකට තියෙන මෙන්න මේ ලැප්ටොප් එකේ වත්ත වටේම ෆින්ගර් ටිප්ස් වදිනවා. ඉතින් ඒක තමයි මම මේ ලැප්ටොප් එකේ දපපු එකම අවුල. දැන් අපි කතා කරමු ලැප්ටොප් එකේ performance සහ specifications ගැන. ඉතින් ලැප්ටොප් එක ඇවිල්ලා තියෙන්නේ උණු කැවු වගේ Intel ලගේ රිලීස් වෙච්ච මොකද්ද? Intel Core 5 processor එකක්. ඉතින් ඒත් එකම අපිට බලා ගන්න පුළුවන් 8GB DDR5 RAM එකකුත්. storage එක විදිහට අපිට බලා ගන්න පුළුවන් 512GB SSD එකක්. දැන් ඔයාලා බලනවා ඇති මේ ලැප්ටොප් එකේ RAM එක සහ storage එක අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකට උත්තරය තමයි අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් ලැප්ටොප් එකේ RAM එක සහ storage එක ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. දැන් අපි යමු බැටරි එක පැත්තට. ඉතින් ලැප්ටොප් එකේ ඇවිල්ලා තියෙනවා 42 watt hour බැටරි එකක්. ඉතින් මේ 42 watt hour බැටරි එකෙන් ඔයාලට පුළුවන් පැය 5ක් පැය 7ක් අතර බැටරි ලයිෆ් එක බලා ගන්න. දැන් අපි කතා කරමු පෝට් සහ කනෙක්ටිවිටි ගැන. ඉතින් අපිට මුලින්ම මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් RJ45 network port එක. ඉතින් තවත් අපිට USB port එකකුත් මේ පැත්තෙන්ම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ පැත්තට අපි ගියොත් අපිට මුලින්ම බලා ගන්න පුළුවන් Type C charging port එක. ඒ වගේම ඊට එහා පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් HDMI port එක. ඒත් එක්කම අපිට ඊටත් එහා පැත්තෙන් USB port එක. ඊටත් එහා පැත්තෙන් අපිට තවත් බලා ගන්න පුළුවන් ඕගොල්ලෝගේ fast data transfer කරගන්න පුළුවන් ඉන්න Type C port එක. අන්තිමට අපිට බලා ගන්න පුළුවන් මොකද්ද? ඉස්සර ඉඳන් ආපු ලොකු හිල 3.5mm audio port එක. ඊළඟට කතා කරමු connectivity ගැන. ඉතින් laptop එකේ ඇවිල්ලා තියෙන Wi-Fi 6 සහ Bluetooth 5.4. ඉතින් Bluetooth 5.4 සහ Wi-Fi 6 එක පුළුවන් ඕගොල්ලන්ගේ තියෙන ඕනම network එකක තියෙන උපරිම speed එක අත්විඳින්න සහ ඕගොල්ලෝ ගාව තියෙන ඕනම Bluetooth device එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ laptop එකත් එක්ක පෙයා කරගන්න. ඔන්න ඉතින් මම අද පොඩ්ඩක් ගොඩක් සතුටෙන් තමයි ඉන්නේ. ඒකට හේතුව තමයි මම කාලයක් තිස්සේ ඉඳන් බලාගෙන හිටියා සියල්ල සපිරි ලැප්ටොප් එකක් අන්බොක්ස් කරන්න. හැබැයි අපේ ප්‍රොඩක්ෂන් ටීම් එකේ මට කිසිදු අවස්ථාවක් හම්බුන්නේ නැහැ සියල්ල සපිරි ලැප්ටොප් එකක් අන්බොක්ස් කරන්න. ඉතින් ඔන්න අද මට පුළුවන් වෙලා තියෙනවා සියල්ල සපිරි ලැප්ටොප් එකක් අන්බොක්ස් කරන්න. ඉතින් ඕගොල්ලෝ බලනවා දැන් මොකද්ද මේ සියල්ල සපිරි ලැප්ටොප් එකක් කියන්නේ කියලා. මේ ලැප්ටොප් එකේ backlit keyboard, the fingerprint sensor, the webcam, privacy shutter, the එකී නොකී හැම ෆීචර් එකක්ම ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒක නිසා තමයි මම කලින් කිව්වේ මේක සියල්ල සපිරි සුපිරි ලැප්ටොප් එකක් කියලා. රුපියල් 2,15,000ට මේ වගේ සුපිරි ෆීචර්ස් දෙන තව ලැප්ටොප් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ටොප් ලැබ්ස් එකට කියන්න ඕනේ. අයින් කරලා බලමු. මෙන්න තියෙනවා Asus ExpertBook laptop එක. ඉතින් හොඳට බලන්න ඕගොල්ලොත් ඉර උනානේ. කෙලියේ